පවුඩර් වලින් වැනිලා රස ඇති පුඩින් එකක් හදන්න යන්නේ. ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික මම කියන්නම්. කිරිපිටි මේස හැඳි 4ක් විතර ගන්නවා, ලොකු හැඳි. ඒ වගේ හොඳට උණු වෙච්ච වතුර ගන්න ඕනේ. ලොකු මේස හැඳකින් 4ක් ගත්තා. පිටි කිරි ගත්තේ මම අද. ඔයාලට ගන්න පුළුවන් ටින් කිරි. එහෙමත් පුළුවන්. ඒ වගේම දැන් මේකට මේ මම පුරවපු සීනි හැඳි 2මාරක් විතර මම දා ගන්නවා. ගන්නොන හොඳට උණු වෙච්ච වතුර ලීටර් 500ක් විතර මේක හොඳට දිය කර ගන්න ඕනේ, කැට නැති වෙන්න. මෙන්න මෙහෙම සුදු කිරියක ඉස්සෙල්ලා මුලින්ම හදා ගන්නවා. මම මේකට ගන්නෙ මෙන්න මේ කස්ටර්ඩ් පවුඩර් එක, ස්ට්‍රෝබෙරි රස කස්ටර්ඩ් පවුඩර් එක. ඒකෙනුත් ගන්නවා හැඳි 3ක් විතර. ඕලත් හැඳි 3ක් ලොකු වුණා. ඊට පස්සේ මේක හොඳට කැට නැති වෙන්න හැඳි ගා ගන්න ඕනේ. රෝස් පාටේ. දැන් ඉතින් මම මේක ලිපේ තියලා සාමාන්‍ය ගින්දරෙන් හොඳට හැඳි ගන්නවා. මේක කැට ගහෙන්නේ නැති වෙන්න. මේ ඝනත්වය වෙනවා. ඒ හින්දා හොඳට හැඳි ගන්න. දැන් අඩිය අල්ලනවා. දැන් ඉතින් මෙන්න මෙහෙම ඝනත්වය වෙනවා ඔය. ඒ ගාන වෙනකොට ලිපෙන් බා ගන්න. බාගෙන මේ අපි දා ගන්න යමු කැටියට. ඉස්සෙල්ලා ඒකටත් අපි දා ගන්න ඕනේ ලිප වැහුවා. ඔන්න ඉතින් මෙන්න මේ ගානට තමයි මම හදාගත්තේ. මේ ඝන වෙලා තියෙනවා. ඉතින් දැන් මම බටර් ගාලා මේ තැටියට බටර් ටිකක් ගාගත්තා. ඒකට දැන් අපි දා ගන්නවා. මුද්‍රම් පලන් ටිකක් උඩින් දා ගන්නවා. කජු උනත් දා ගන්න පුළුවන් තමන් කැමති විදියට. රට ඉන්දි කජු මොනවා හරි. තව ඇපල් කෑලි, අන්නාසි කෑලි ලස්සන කරගන්න ඉතින්. දැන් ඉතින් මේක පැය 2කමාරක් විතර යනකොට හොඳට තද වෙලා හිටිනවා. ඉතින් දැන් මේ විදියට මේක ලස්සනට ගල් වෙලා තියෙනවා. තව පැය 2කින් විතර. ඒකට කපාලා ගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන